හලෝ යාළුවනේ. අද බලමු කොහොමද අරාබියෙන් කියන්නේ පවුලේ කවුරු හරි සනීප වෙලා ඉන්නවා මට ලංකාවට යන්න ඕනි කියලා. ඔයගොල්ලන්ට එහෙම සිටුේෂන් එන්න පුළුවන්නේ. එතකොට කොහොමද අරාබියෙන් කියන්නේ? උදාහරණයක් බලමු. අපි හිතමු තාත්තට සනීප නැහැ කියලා. කොහොමද අරාබියෙන් කියන්නේ තාත්තට සනීප නැහැ මට ලංකාවට යන්න ඕනි. ඔයගොල්ලන්ට මෙහෙම කියන්න පුළුවන්. අබුයි කියන්නේ තාත්තා කියන මීනින් එක. මරීද් කියන්නේ සනීප නැහැ කියන මීනින් එක. අබ්බුගා සෞදි ඩයලොක්ට් වලින් කියන්නේ අබ්බුගා කියලා. මට යන්න ඕනේ කියලා කියන්නේ මීනින් එක. අරූහ් කියන්නේ ශ්‍රී ලංකා. අබුයි මරීද් අබ්බුගා අරූහ් ශ්‍රී ලංකා. එහෙම ඔයගලන්ට කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට මෙහෙම කියන්න පුළුවන්. අබුයි මරීද් ලාසිම් අරූහ් ශ්‍රී ලංකා. ලාසිම් කියන වචන දාලා කියන්න පුළුවන්. ලාසිම් කියන්නේ අවශ්‍යයි කියන මීනින් එකට. ඒක ලංකාවට යන්න අවශ්‍යයි කියලා ඔයගලන්ට කියන්න පුළුවන්. මේ වගේ අවශ්‍ය අරබික් වචන ටික ඉගෙන ගන්න අනිවාර්යෙන් අපේ channel එක follow කරලා තියාගන්න. bye.